ඉතින් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවද? මේක මගේ channel එකේ කරන පළවෙනි මම හිතන්නේ පළවෙනි සිංහල වීඩියෝ එක. මොකද මම මීට කලින් එහෙම කරලා නැහැ. ඉතින් 2026 ආරම්භ වෙනවත් එක්ක මට හිතුණා මට පොඩි ඔයාලත් එක්ක බෙදා ගන්න. කියන්නේ මට හිතුණා මට දෙයක් සාමාන්‍යයෙන් මට හිතෙන දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගත්තොත් හොඳයි කියලා. ඒ හින්දා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම අද අපි ඉන්නේ අලුත් අවුරුද්දක් ඉදිරියට එන දවසක. ඉතින් 2026 කියන්නේ තවත් දින 365ක් විතරක් නෙමෙයි නේ. ඒක අපි හිතන විදිහට අපිට අලුත් හිතක් ලැබෙනවා. අලුත් සිතුවිලි, අලුත් තීරණ, මේ හැම දෙයක් එක්කම තමයි අපි 2026ට යන්නේ. ඉතින් ගොඩක් අය හිතනවා මොකද්ද මේ අවුරුද්දත් ඉස්සර වගේ මේ ආයිද කියලා හිතනවා. ඒත් මට හිතෙන විදිහට 2026 වෙනස් වෙන්න ඔයාලට පුළුවන්. ඔයා වෙනස් වුණොත් සහ වෙනස් වෙන්න හිතන කෙනෙක් නම් මේ ටික කරලා බලන්න ඔයාලට හරියයි කියලා මම හිතනවා. පළවෙනි එක තමයි අපි ගිය අතීතය ටිකක් අත්හරින්න ඕනේ නේ. ඒ කියන්නේ හොඳ දේවල් නම් අවුලක් නැහැ. හැබැයි නරක අතීතයක් තිබ්බ කෙනෙක්ට 2026ත් නරක කාලයක් වෙනවට මම නම් කැමති නැහැ. මම මොකද නරක අතීතයක් වින්ද කෙනෙක්. ඉතින් සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඇතරම අපිට විනා මෙහෙම හිතන්න. 2025ත් අපිට ගෙවුනේ අපි හැමෝටම එක වගේ නෙමෙයි. එතකොට පෙලක් අය හිටියා තව කෙනෙක් ජයගත්ත සහ තව කෙනෙක් පරාජය වුණා. කෙනෙක් හිතින් ගොඩක් දුර්වල වුණ අවුරුද්දක් වෙන්න පුළුවන්. ඉතින් ඒත් මම කියන්නේ එක දෙයක් මතක තියාගන්න. අර අපි කියන්නේ අතීතය සාමාන්‍යයෙන් බන්ධනාගාරයක් නෙමෙයි මේක පාඩම් පොතක් කියලා. අන්න ඒ දේ මතක තියාගන්න. ඉතින් ඔයා වැරදි කරලා තියෙනවා නම්, ඔයා අසාර්ථක වෙලා තියෙනවා නම් ඒක ඔයාගේ අවසානය නෙමෙයි. ඒක ඔයාගේ ඉගෙන ගැනීමක් කරගන්න 2026ට යන්න කලින්. ඒ කියන්නේ 2026ට එන්නේ වරදක් නැති මිනිස්සු නෙමෙයිනේ. අපි හිතන්න ඕනේ අපි ඉගෙන ගත්ත මිනිස්සු කියලා. හරිද? ඊළඟ එක තමයි අපිට පුළුවන් වෙනුනේ අපේ සිතුවිලි වෙනස් කරගන්න. ඇත්තටම කිව්වොත් අපේ සිතුවිලි ගොඩක් දුරට පාලනය කරන්න අපේ හිත. ඉතින් මට බෑ, මගෙන් වැඩක් නෑ, අනිත් අය හොඳයි, මේ වචන ඇත්තටම අපි කියන්නේ ඒවා විස වචන, හොඳ නැති වචන. එහෙම හිතන්න අපේ අර මයින්ඩ් එක පහළ යනවා නේ. ඉතින් ඔයාලට පුළුවන් 2026ට මෙහෙම හිතන්න. මට මේක කරන්න පුළුවන්, මට උත්සාහ කරන්න පුළුවන්, මට මගේ හොඳම කාලේ එයි. එහෙම කියන ධනාත්මක සිතුවිලි වලින් 2026ට යන්න කලින් ඔයාගේ හිත පුරව ගන්න. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් කුඩා ඉලක්ක තියාගන්න ඔයාගේ ජීවිතේ. ඒක සමහර විශාල ප්‍රතිඵලයක් වෙන්න පුළුවන්. ඒක හොඳම දෙයක් විදිහට මම දකිනවා. හැබැයි ඒක අපහසුයි. හැබැයි ඒක මම හිතන්නේ අර අපිට ફોකස් එකක් තියාගෙන ඉස්සරහට යන්න. අන්නේ ඒ පාරට ගොඩක්ම හොඳයි. ඉතින් කුඩා චූටි ඉලක්ක අපිට තියාගන්න පුළුවන් නම් ඒව සාක්ෂාත් කරගන්න පුළුවන් නම් 2026 ඔයාලට හොඳ අවුරුද්දක් වෙයි. ඊළඟ එක තමයි අපේ සෞඛ්‍ය. හරිද? ඔයාගේ හිත සහ ඔයාගේ ගත දෙකම හොඳට තියනවා නම් තමයි මම නම් හිතන විදිහට අර perfect future කියන එක අන්නේ දෙක ඒක ලබා ගන්න පුළුවන්. මොකද ඔයාගේ හිත දුර්වලයි නම් ඔයාගේ ගතත් දුර්වල වෙන ගන්නවා. මම මේක දැකලා සහ දැනලා තියෙන හින්දා කියන්නේ. ඔයාගේ හිත දුර්වල එක ඔයාගේ ඇත්තටම ශරීරයටත් බලපානවා. ඒ හින්දා හිත ශක්තිමත්ව තියාගන්න අවුරුද්දක් කරගන්න ඉස්සරහට යන්ති. ඇත්තටම ඔයාට ටිකක් වෙහෙසයි.
ඒ වගේම චුට්ටක් අමාරුයි කියලා හිතෙනවා චුට්ටක් විවේකයක් ගන්න ප්‍රෙෂර් එකක් දෙන්න එපා. ගොඩක් ප්‍රෙෂර් එකක් දෙන්න එපා. ඒ චූටි විවේකයක් ගන්න අඩුම ගානේ මුහුදු වෙරළකට යන්න ටිකක් සීතල හුළඟක් වදින්න දෙන්න. ඒ අපිට පරිසරයේ තියෙන දේවල් ඔබ්සර්ව් කරගෙන අපිට අන්න එකකින් නිකන් පොඩි කාලයක් මනස රිලැක්ස් එකේ තියාගන්න පුළුවන් නම් මම හිතනවා ඔයාලට චුට්ටක් අර බ්‍රේක් එකක් ගන්න පුළුවන් නම් වැඩ කරන අතරතුර හරි ටිකක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන්. ඒක ලොකු දෙයක් වෙනවා. වාගේ හිත හොඳට තියාගන්න. ඊළඟට තමයි මම දැකලා තියෙන සමහර අය කොච්චර කරත් අර කෘතඥ නැහැ. කෘතඥ මිනිස්සෙක් නෙමේ. ඉතින් අනිත් කෙනාට ගරු කරන්න සහ අනිත් කෙනාව අගයන් කරන්න පුළුවන් තැන්වල අගය කරන්න. එතකොට ඔයාට ඒ කියන්නේ වෙලාවක් එන්නේ නැහැ. දැකපු තැන අගය කරනවානේ සමහර හොඳ ගතිගුණ අපි. ඉතින් ඒක අගය කරන්න අමතක කරන්න එපා. කෘතඥ මිනිස්සෙක් වෙන්න අනිත් අයටත් වැදගත් නේ. කෘතඥතාවයක් දක්වන මිනිස්සෙක් වෙන්න. ඊළඟට අපි ටික කාලයක් යද්දී මෙහෙම හිතනවා. හරිද? දැන් නම් මේක කරගෙන ගියා. දැන් නම් මේක කරගෙන ගියා ඇති. දැන් මහන්සි නේ. අපි හැම හිතනවා අනේ මට නම් බෑ තවත් මේක කරන්න. මට මාවම අර අපි කියන්නේ පහත් කරලා කතා කරන තමන්වම අන්ඩර්රේට් කරනවා නේ. තමන්වම පහත් කොට සලකන විදිහ කියන අපේ හිතින් කියන බෑ දැන් නම් බෑ ඇති. දැන් මට බෑ මහන්සි. ඉතින් උත්සාහය අපි අර කියන්නේ අතාරින් නැත්තම් උත්සාහයක් අතාරින් නැත්තම් අන්න එතන ජය ගැනීමක් තියෙනවා. ඉතින් උත්සාහය කරගෙන යද්දි ටික කාලයක් යද්දි අපි අපේ ඉලක්කත් අතාරිනවා. අපේ අරමුණුත් අතාරිනවා. අපි ෆෝකස් එක මග ඇරෙනවා. ඉතින් හොඳම දෙයක් තමයි මම හිතන විදිහට විෂන් බෝඩ් එකක්. ඔයාලා දැන් දැකලා තියෙන ගොඩක් අය විෂන් බෝඩ් එකක් තියාගෙන ඒක ඔයාලට පේන තැනකින් තියාගන්න. හොඳට පේන තැනකින්. ඒතකොට අපි දන්නවා අපිට මෙන්න මේ ටාගට් එකට යන්න ඕනේ. මම මේ ටාගට් එක හිතුවා. මේ ටාගට් එක මම 2026 දී අත්පත් කරගන්නවා කියන එක අන්නේ හිතවිල්ල තියන අරක දිහා බලන්න. ඉතින් ඒක මම හොඳ ක්‍රමයක් විදිහට දකිනවා. ඉතින් කියන්න තියෙන්නේ ඔන්න ඔය ටික තමයි. අතරම 2026 හොඳ ගැම්මින් පටන් අරන් ගැම්මින් ඉවර කරන්න. නේ? අපි කියන්නේ හැමදේම හරියන්නේ නැහැ කියලා හිතන්නේ නැතුව හැමදේම හරියයි කියන තැන ඉඳන් 2026 පටන් ගන්න. ඉතින් අතරම කියන්න තියෙන 2026 අපි හොඳ අවුරුද්දක් කරගමු හැම දෙනාම. Thank you ළමයි. Bye.